හායි සුබ දවසක්. අපි අද කතා කරමු සම්පූර්ණ මේකප් එකක් දාන්නේ කොහොමද කියලා. heavy makeup එකක්. ඉස්සෙල්ලාම ඔයාගේ skin routine එක කරගන්න. මම මෙතන ගන්නේ cream එක. ඔයා එළියට යන කෙනෙක් නම් අනිවාර්යයෙන් මතක තියාගන්න skin routine එකත් එක්කම ඔයා sunscreen එකත් use කරන්න. ඊට පස්සේ ස්කින් රුටින් එක කරලා විනාඩි 5ක් 10ක් විතර ගියට පස්සේ අපි ප්‍රයිමර් එක ගන්නවා. ගාලා ඊට පස්සේ අපි ෆවුන්ඩේෂන් ගන්නවා. මම මෙතන ෆවුන්ඩේෂන් එක ගානේ ක්‍රේලෝන් එකේ ස්ටික් එක. මම අද කරන්නේ ක්‍රේලෝන් එකේ ස්ටික් එකෙන් සහ පෑන් කේක් එකෙන්. ඉතින් මෙන්න මේ විදිහට මේ ඔයගලන්ට පේනවා ඇති මගේ ස්කින් එක කලර් එකටම හරියන්න තමයි මම මෙතන මගේ ෆවුන්ඩේෂන් එක ගත්තේ. සමහර අයට තියෙන ෆවුන්ඩේෂන් ඒගොල්ලෝ ස්කින් කලර් එකට මැච් වෙන්නේ නැහැ. එහෙම වුණාම කරන්න තියෙන්නේ ස්කින් කලර් එක ටිකක් ලයිට් කලර් එකක් සහ ඩාර්ක් කලර්ස් දෙකක් අරගෙන මික්ස් කරලා ඔයාගේ ස්කින් කලර් එක හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම ස්ටික් එක ගාගත්තේ. ඊට පස්සේ මම තෙත ස්පොන්ජ් එකක් අරගෙන තමයි මම මගේ පෑන් කේක් එක ගාගන්නේ. ඉතින් මේ විදිහට පෑන් කේක් එක ගෑවහම හොඳ ලස්සන කලර් එකක් එනවා. ඒ වගේම මතක තියාගන්න අපි ඕනම ෆවුන්ඩේෂන් එකක් ගාද්දි අපේ හමට හොඳට බ්ලෙන්ඩ් කරන්න ඕනේ. එහෙම නැතුව නම් කැතයි. බ්ලෙන්ඩ් වුනේ නැත්නම් කැතයි. අනිත් එක තමයි වගේ හැමට ගැලපෙන ෆවුන්ඩේෂන් එකක් තෝරගන්න. හරි. මේ ගානේ අපි කොන්ට ගන්න ඕන ස්ථාන තමයි මම ඔයාලට මෙතනින් පෙන්නන්නේ. මෙන්න මේ තැන් වල තමයි අපි කොන්ට ගන්න ඕනේ. මම මගේ වීඩියෝ එක චුට්ටක් වේගවත් අරන් යනවා. එහෙම නැත්නම් බෝරින් වෙන හින්දා මෙන්න මේ විදිහට අපි කොන්ට එක යූස් කර ගන්නවා. මෙන්න මේ ප්‍රදේශයේත් ඒ වගේම තමයි ඔන්න ඔය ප්‍රදේශයේත් අපි කොන්ට ගා ගන්න ඕනේ. ඊළඟට මම යන්නේ මගේ eyebrows දෙක ඇඳ ගන්න. මම සාමාන්‍යයෙන් eyebrows අඳින්නේ black color එකෙන්මයි. නමුත් ඕගලන්ට පුළුවන් brown color එකක් use කරන්න. කොයිම වෙලාවකවත් eyebrow pencil එකෙන් ඩිරෙක්ට් අඳින්න එපා. එහෙනම් කැතට පේනවා ඇඳලා කියලා මේ වගේ පෙන්සලක් පාවිච්චි කරන්න. එතකොට ලස්සනයි, ගැටලුවක් නැහැ. මම දැන් මෙතන කරන්නේ මගේ eyebrows දෙක කට් කරගන්න එක concealer use කරලා. මෙතන කට් කරද්දී ඔයාගේ eyebrow එක පිට ඇඳලා තියෙනවා නම්, වෙනස් වෙලා තියෙනවා නම්, ඇද වෙලා තියෙනවා නම් ලස්සනට ඔයාට කට් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට eyebrow එක වටේ ගානට ඇඳගෙන concealer එකෙන් මම දැන් කරන්නේ ඒක හොඳට blend කරනවා. concealer එක blend කරන්න මෙන්න මේ වගේ ස්පොන්ජ් එකක් ගත්තාම අපිට හරි පහසු එක blend කරගන්න. මේ විදිහට හොඳට ඒකත් blend කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක වෙනම කැපිලා පේන්න පුළුවන්. අපේ ෆවුන්ඩේෂන් එකත් එක්ක ටැලි වෙන විදිහට එකත් හොඳට මේ විදිහට blend කරගන්නවා. දැන් ඔයාලට පේනවනේ අපේ eyebrow එක ලස්සනට කැපිලා පේනවා. ඉතින් ඒ විදිහට තමයි අපි කරගන්නේ. ඊළඟට අපි ගන්නේ අයි ෂැඩෝ ගා ගන්න එක. මෙතන මම සිම්පල් කලර් එකක් තමයි ස්කින් කලර් එකට මැච් වෙන කලර් එකක් තමයි යූස් කරන්නේ. ඒ වගේම කොනේ ඩාර්ක් කලර් එකක් අපි මෙන්න මේ විදිහට ගා ගන්නවා. මෙන්න මේ විදිහට ගාගෙන ඊළඟට අපි අඳින්න ඕනේ අපේ අයිලයිනර් එක. අයිලයිනර් එක මම ලික්විඩ් අයිලයිනර් තමයි යූස් කරන්නේ. මොකද මට ඒක දැන් හුරු වෙලා තියෙන හින්දා මේ විදිහට අයිලයිනර් එක ඇඳ ගන්නවා. මම ඊට කලින් කජල් ගාලා හිටියේ. මට ඒක මෙතන කැපිලා තියෙන වීඩියෝ එක. හරි. මේ තියෙන්නේ කන්සීල් කරගන්න විදිය. ඊළඟට අපි කන්සීල් කරගන්නවා මේ වගේම ඇස් යටත් මේ ස්පොන්ජ් එකෙන් හොඳට අපිට ඇස් යට කන්සීල් එක හොඳට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. මේ තියෙන අපේ නෝස් කට් එක දාන එක. ඔයා කන්සීල් කරද්දි හොඳට බ්ලෙන්ඩ් කරගන්න. එහෙම නැතිනොත් කැතයි. ඔයාගේ ෆවුන්ඩේෂන් එක කන්සීල් එක විදිහටම ගැලපෙන විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මෙන්න මේ ස්ථානේ තමයි අපි බ්ලෂර් කරගන්න ඕනේ. මේ විදිහට බ්ලෂර් කරගන්නවා. බ්ලෂර් එකත් මම මගේ අයි ෂැඩෝ එකටම මැච් වෙන විදිහට තමයි කරන්නේ. ඊළඟට අපි ලිප්ස්ටික් ගා ගන්නවා. මේ මම කරන්නේ සෙටින් පවුඩර් එකෙන් මම සෙට් කරගන්නවා මගේ කන්සීලර් ගාගත්ත තැන. ෆිනිෂින් පවුඩර් එක කියලා කියනවා අපි මේකට. මෙන්න මේ තැන් වල තමයි මම මගේ ෆිනිෂින් පවුඩර් එහෙම නැත්නම් සෙටින් පවුඩර් එක දාගන්නේ. ඒක ගාගෙන ඉවරනට පස්සේ මම මගේ ලිප්ස්ටික් එක ගා ගන්නවා. මම රෙඩ් කලර් එකක් තමයි ගාගන්නේ. ඩාර්ක් රෙඩ් එකක් නෙමෙයි. normal red color එකක් ගාගන්නේ. ඊළඟට මම මගේ powder ටික set කරගන්නවා මේ වගේ brush එකක් use කරලා. setting powder එක ඕගලන්ට setting spray එකක් නැත්නම් setting powder එකත් හොඳට මැති වාගේ makeup එක ආරක්ෂා කරගන්න මුළු දවසම උනත්. ඔන්න ඔය විදිහට තමයි මගේ makeup look එක ආවේ. මේ තියෙන highlighter චුට්ටකුත් දාගන්නවා. මම කන්නේ heavy එකක් කියලා highlight දාගෙන මේ mascara දාගන්නේ. මම eyelashes දාන්නේ නැහැ. ඒ නිසා mascara දාගන්නවා. ඕක තමයි final look එක මගේ. ඔන්න ඔය විදිහට ඔයගලන්ටත් පුළුවන් makeup කරන්න. අපිත් එක්ක එකතු වෙලා